අපි හිතන්නේ අපිට වැඩිපුරම ආදරය කරන කෙනා අම්මා විතරයි කියලා. ඒ මොකද? ලෙඩක් දුකක් හැදුනම රෑ පුරාම අපේ ළඟ ඉන්නේ අම්මා. අපිව ආදරෙන් බදාගන්නේ, හාදු දෙන්නේ අම්මා. හැබැයි තාත්තා උදේ වැඩට යනවා, හවස ගෙදර එනවා, දැක්කම ටිකක් hina වෙනවා විතරයි. ඒත් මතක තියාගන්න අම්මගේ ආදරේ කිරි කරලා අපිට පොවද්දී තාත්තගේ ආදරේ දහඩිය කරලා අපිව පෝෂණය කරා. උදේට අපි උණු උණුවේ බත් එක අතට අරගෙන කද්දී උදේ අරන් ගිය නිවිච්ච බත් එක තාත්තා වැඩ කරන තැන බිම ඉඳගෙන කනවා වෙන්න පුළුවන්. ඒකින්ද මතක තියාගන්න ගෙදර බුදුන් අම්මා නම් ඒ බුදුන් වැඩ ඉන්න පන්සල තමයි අපේ තාත්තා. ඔයාගේ හිතෙන්ම අහලා බලන්න ඔයා කී පාරක් තාත්තට ආදරේ කියලා තියෙනවද කියලා. අම්මට වගේම තාත්තටත් ආදරය කරන්න. තාත්තා තමයි අපේ ලෝකේ එකම වීරයා.